ආයිබෝවන් මම මගේ YouTube channel එකට ඔයගොල්ලන් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ folded drink එක ඉතාම පහසුවෙන් හදාගන්න ක්‍රම. අපි බලමු එහෙනම් අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. මම මෙතන අරන් තියෙනවා fresh milk. කසකසා ඒක සරස ගන්න sticks වගේක් අරන් තියෙනවා. තව අරන් තියෙන food cities වල තියෙනවා lolly folded drink කියලා මේ folded mix එක. ඒක අරන් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද සාදා ගන්න ආකාරය. අපි මේ දැන් අරන් තියලා කියලා මම ඔයාලට කිව්වේ කිරි fresh milk මිලිලීටර 450 ඒකට අපි මේ පැකට් එකකින් භාගයක් දාගන්නවා. හරියටම භාගයයි. භාගයක් තමයි දාලා අපි මේක හොඳට පිටේ තියලා පිටේට රත් කරගමු. දැන් මම ලිපේ තිබ්බා. එහෙනම් අපි මේක පොඩ්ඩක් කට් කරගමු කියලා. විනාඩි 10ක් විතර කට් කරගත්තම හොඳට නැති. මෙන්න මේ විදිහට උතුරන් එනකොට බාගන්න. විනාඩි 10 විනාඩි 5ක් විතර ඇති හොඳට. හරි. මම ලිපෙන් බාලා මේ හොරු දෙක පැය භාගයක් විතර නිවෙල තිබ්බා. පැය භාගයක් තියලා ඊට පස්සේ ෆ්‍රිජ් එකේ දාලා ගන්න අපිට පැයක් විතර තියන්න ෆ්‍රිජ් එකේ. මම හැබැයි කසකසා ගත්තට කසකසා නම් අවශ්‍ය වෙන්නේ ඒක කසකසා තියෙනවා. ඕගොල්ලෝ මදි නම් විතර පොඩ කසකසා දාගන්න පුළුවන්. සීනි අවශ්‍ය වෙන්නේ නැහැ. සීනි ඔක්කොම මේ පැකට් එකකින් දාලා තියෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට උන අයිස්ක්‍රීම් තව ඇඩ් කරගන්න පුළුවන්. මම මෙන්න මේ වගේ ස්ටික්ස් ටික දාලා දානවා. ලස්සන කරගන්න. හරි. ඉතින් ඕගොල්ලෝ මෙන්න මේ ආකාරයට තමයි දිස් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මගේ YouTube channel එක කැමති නම් මට subscribe කරලා කමෙන්ට් එකක් දාන්න. අදට මම ගිහින් එන්න.